පද්ධති සංවර්ධන ජීවන චක්‍රය. අපි මේ ජීවන චක්‍රයේ පියවරයන් සවිස්තරාත්මකව ඉගෙන ගනිමු. පළවෙනියෙන් තියෙන්නේ අවශ්‍යතා හඳුනා ගැනීම. අවශ්‍යතා හඳුනා ගැනීම. අපි කතා කරා මුලින්ම ඒ කියන්නේ පරිශීලකයා අපි software එක හදන අපේ client. හරිද? client ගේ අවශ්‍යතා ටික අපි හඳුනා ගන්න ඕනේ. system එකේ වෙන්න ඕනේ මොනවද කියන අවබෝධය ගන්න එක තමයි මේකෙදි සිද්ධ වෙන්නේ. මේ අවශ්‍යතා හඳුනා ගැනීමේ කොටස සිද්ධ කරන්නේ පද්ධති විශ්ලේෂක system analyst තමයි ඒ ටික සිද්ධ කරන්නේ. එතකොට මෙයාට පුළුවන් ඒ විස්තර හොයාගන්න නිරීක්ෂණයෙන් පුළුවන්. අපි හිතමු library system එකක් කියලා. එතකොට library එකට ගිහිල්ලා ටික දවසක් වාඩි වෙලා බලාගෙන ඉන්න පුළුවන් මොකද්ද මේකේ වෙන්නේ කියලා. තව යාට කරන්න පුළුවන් එතන තියෙන පොත්පත් පරීක්ෂා කරලා බලලා ලේඛන අධ්‍යයනයේ යම්කිසි තොරතුරු ගන්න. ඒ වගේම තමයි සම්මුඛ සාකච්ඡා මගේ. අපිට ලයිබ්‍රේරියන් එක කතා කරලා විස්තර ගන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් ප්‍රශ්නාවලිය. ප්‍රශ්න ටිකක් දීලා ඒකට අපිට උත්තර ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් මූලාදර්ශ මොකක් හරි ආකෘතියක් බලලා අවබෝධයක් ගන්න පුළුවන්. ඒවට අපි කියනවා තොරතුරු එක්රැස් කිරීමේ ක්‍රමවේද කියලා. නිරීක්ෂණය, සම්මුඛ සාකච්ඡා, ප්‍රශ්නාවලි, මූලාදර්ශ, ලේඛන අධ්‍යයනය කියන දේවල්. ඊට පස්සේ දෙවැනි පියවර තමයි විසඳුම සැලසුම් කිරීම. මේ විසඳුම සැලසුම් කිරීමේදී අපි දැන් ගන්න මොනවාද හાર્ඩ්වෙයාර් මොනවාද සොෆ්ට්වෙයාර් මොනවාද එතකොට ඉන්ටර්ෆේස් එක කොයි වගේද තියෙන්න ඕනේ ඩේටාබේස් කොයි වගේද තියෙන්න ඕනේ කියලා ප්ලෑන් කරගන්න එක තමයි විසඳුම සැලසුම් කිරීමේදී සිද්ධ වෙන්නේ. ඊට පස්සේ තුන්වෙනි එක විසඳුම කේතකරණය කිරීම. මේකෙදි සුදුසු පරිගණක භාෂාවක් යොදාගෙන කේතකරණය කිරීම තමයි සිද්ධ වෙන්නේ. ඔන්න ඊගාවට හතරවෙනි එක විසඳුම පරීක්ෂා කිරීම සහ දෝෂ ඉවත් කිරීම. ඔන්න පරීක්ෂා කරනකොට පරීක්ෂා කරන ක්‍රම 4ක් තියෙනවා. කීයද තියෙන්නේ? ක්‍රම 4ක්. හරිද? එකක් තමයි ඒකක පරීක්ෂාව. මේ ඒකක පරීක්ෂාවේදී කරන්නේ එක් ඒකක වෙන වෙනම පරීක්ෂා කරනවා. අපි හිතමු ආයතනයකට මොකක් හරි සිස්ටම් එකක් හදුවා කියලා. එතකොට ඒකේ මුදල් සම්බන්ධව එක ඒකකයක්, ඊට පස්සේ පරිපාලනය සම්බන්ධව එක ඒකකයක් ඔය වගේ ඒකක තියෙනවා. මේ එක් ඒකක වෙන වෙනම පරීක්ෂා කරන එක තමයි ඒකක පරීක්ෂාවේදී සිද්ධ වෙන්නේ. ඊගාවට තියෙනවා සමස්ත පරීක්ෂාව. සමස්ත පරීක්ෂාව කියන්නේ අර එක් චෙක් කරපු ඒකක ටික ඔක්කොම ඒකාබද්ධ කරලා චෙක් කරන එක තමයි සමස්ත පරීක්ෂාව කියලා කියන්නේ. ඊට පස්සේ පද්ධති පරීක්ෂාව. පද්ධති පරීක්ෂාවේදී කරන්නේ මුළු සිස්ටම් එකම එකවර පරීක්ෂා කරනවා. අපිට අදාළ ආදානයන් දීලා අපි බලාපොරොත්තු වන ප්‍රතිදානය සිද්ධ වෙනවද කියලා පද්ධති පරීක්ෂාවේදී සිද්ධ වෙනවා. ප්‍රතිග්‍රහණ පරීක්ෂාව තමයි මෙතනදී වැදගත්ම පරීක්ෂාව වෙන්නේ. ඒ ඇයිද කියනවා නම් අපේ ක්ලයන්ට් අපේ සිස්ටම් එක දෙනවා පාවිච්චි කරන්න. පාවිච්චි කරාම එයා ඒක තියෙන අඩුපාඩු තියෙනවා නම් ඒ දේවල් අපිට නිවැරදි කරන්න කියනවා. ඒ වගේම සිස්ටම් එකේ ගැටලුවක් නැති වුණාම එයා ඒකට අනුමැතිය ලබා දෙන්නෙත් මේ ප්‍රතිග්‍රහණ පරීක්ෂාවේදී. ඒ නිසා අපි කියනවා ප්‍රතිග්‍රහණ පරීක්ෂාව හරිම වැදගත් පරීක්ෂාවක් කියලා. ওই ටික තමයි විසඳුම් පරීක්ෂා කිරීමේ පරීක්ෂණ ක්‍රම ටික.